මයිලෝ බබා අද රෑටත් වීඩියෝ කෝල් එකක් ගන්නවද? කවිෂ් ඔයාට වෙන්නේ ෆෑගක් තියනවද? මස්නාට උරසින් එකක් තියනවද? ඔයා මාව බඳලා අවුරුදු 4ක්වත් නෑ නේද? ඔයා මෙච්චර ඉක්මනට වෙන කෙනෙක් හොයාගත්තද? අම්මට උඩු මූ අපයකට චීට් කරලා නේද? මුගේ අච්චිට මේකට නම් ඔබට සමාව දෙන්නේ නැහැ. ඔබ අපේ ගෙදරට ආව පළවෙනි දවසේ මට හිතුණා මූ කුකුලා කියලා. කොහෙද අපේ අම්මලා බන්දලා දුන්නානේ? දුනියන්දව. ඇත්ත කියනවා කවිෂ් කොච්චර කාලයක් නේද මේ ෆෑකට? ගෙවල් කොහෙද ඒකිගේ? අපිට අත කවුද? කොහොමද සෙට් උනේ? නිතරම හම්බෙන්නේ නැවද ඒක? ඒකේ මං කෙනෙක් ඉන්නවද? ඒක බැලලා ඈ? පිස්සු කියන්නේ නැතුව මං කියන එක අහගෙන ඉල්ලකෝ. ඕක මගේ ආන්දකද? අපේ ඒක මුගෙලු. මං දැනගත්තා මූ හිවිත්ත වගේ ඉඳගෙන සේරම යටි කූටු වැටි කරලා පේනව නේද? අක්කේ සමාව නම් දෙන්න එපා මුට. ඔයා මාව රැවට්ටුවා කවි. බා අහන්නකෝ. ඇති. දැන් ඔක්කොම හොරවැට්ටි කළේ මේකෙන්නේ මම මේක කුඩු කරනවා මෙතනම. ආන්හරියක. ඕක පොලේ ගහන්න කුඩු කරන්න. ඕක බ්ලෙන්ඩර් කරන්න. ඕකට ආයි හොර වැඩ කරන්න බැරි වෙන්න ඕක පොලේ ගහලා කුඩු කරලා දාන්න. හෙලෝ. ඒක මස්සිනාගේ ෆෝන් එක නම් පොලේ ගැහුවේ. මල්ලි මේ මන් තමසගේ ෆෝන් එක පොඩ්ඩකට ගන්න. අයියෝ මගේ ෆෝන් එක.